තරගමාලා සංවිධානය කරන්නේ නුවන්ගේ මිතුතමට වසර 16ක් සපිනවා. ඉතින් නුවන් මාතානනේ තව කෙනෙකු අග යන්නට බෝදෙනා. අද තවත් ඉතාමත්ම තීරණාත්මක තරගයක් පැවැත්වෙනවා ශාලී ගාල් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය තුල ශ්‍රී ලංකාවෙන් බී වූ තවත් මම ලෙජන්ඩ් පුරුකේ අවසන් ලෙජන්ඩ් පුරුකේ ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගයේ මම හිතන්නේ දෙවෙනි ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 36යි කඩලු 2යි තවත් පරිදි තිබෙනවා පන්දුවට පහර දීමට දනුකගේ ප්‍රථම පාන්දුර වාලංකාර පන්දු පාරක් ලස්සින්දු මලීෂ් උඩ පන්දුව රැ ගන්නවා ඩීපෙක්ස්ට්‍රා කව කලාපේ සිටි තමත් උද පන්දු පාරක් එල්ල කරා ශාලී පිත්තේ පූර්ණ මූණත පාද චලනය සාර්ථකයි නමුත් ස්ථානගත කිරීම කල්යල් මැනීම අසාර්ථක වයවර ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණ ඉතාමත් හොඳින් බ්‍රෙන්ඩියගස් පන්දුවක් යොමු කරන නවක දකුණු අපිතිකරුවා හමුවේ රිෂිකාර බව තපස්සු කරමින් එවර වේගය අඩාල කරමින් යොමු කළ පන්දුව ලොෆ්ටාඩාන් රාය පහර එල්ල කරා කවකාන දෙසිල් ලකුණු 6යි පොල්ලෙන්ති පත් කරන ලද පන්දුව මැනවින් ස්ථානගත කළා දකුණු අපිතිකරුවා සුළඟේ වේගයත් සමග මොහුගේ පහරේ වේගයත් සමග සීමාවෙන් පිටට පන්දුව ගමන් කරනවා ලකුණු 6ත් සමගම දැන් ලකුණු පූර්ව 7 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 7යි ප්‍රධාන ලකුණු පූර්ව එල්පිටිය රෙඩ් ඊගල් ක්‍රීඩකින් මේ පන්දුව යවන තංගල්ල ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම් නායකයා මෙහි පැමිණිය යුතුයි ඊළඟ තරගයේ කාන්සිය වාසිරතා බාන්න ඉක්මනින්ම පැමිණිය යුතුයි තංගල්ල ෆ්‍රෙන්ඩ්ස් කණ්ඩායම් නායකයා සහ වීනස් බුලුඤ්ඤා කණ්ඩායම් නායකරුන් හැකිතාක් ඉක්මනින් පැමිණෙන ඊළඟ තරගයේ කාන්සිය වාසිරතා බලන්නට යනු ඉක්මන ලකුණක් සඳහා පැතිමාරු කර ගන්නවා දැන් ලකුණු සහ බස්නායර පළාත අතර තරගයක් වොත් වාරි වරදි දිවෙනවා දනුක පන්දු ක්‍රියාත්මක කිරීම රයිට් අමෝදිකට ආකාර වේගවත් පන්දු පහරක් කිල්ල කරන පද පුල්ටෝස් පන්දු යදී යනවා ඩීප් එක්ස්ට්‍රා කව කලාපේ පන්දු රකින්න කීඩකයා ආශාන් දිවගොස් පන්දු නතර කර ගන්නවා එක ලකුණක් ලකුණු පුරට එකතු වන්නේ පන්දුර පහර දෙමින් සිටින රෙඩ් ඊගල් ක්‍රීඩකයන්ගේ නම උන ලකුණු නම් සුපර් පැසර්ස් ක්‍රීඩකයන් සහ තංගල TPL ක්‍රීඩකයන් දැන් අප බලමු තවත් කණ්ඩායමක් සුසුකම් ලබන කණ්ඩායමක් කොට්ටාවද එල්පිටිය දෙකේ තරගය මේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිනාත්මක තරගයක් දෙවන පන්දු ආරම්භ කළේ චමුසි රත්නායක මැදින් කෙලින් පත් කළ පන්දුව හැකියාව ලැබෙන වගේ සක්සුදක්සේ පැහැදිලි සුදානම් චමුසි රත්නායක අලංකාර ස්ලක්ස්වේ පහරක් එල්ල කරන පන්දුව මිඩිකට් කලාපේ පිටට ගමන් කළේ නතර කර ගන්නට හැකියාවක් නැහැ උස්සති පන්දුව රකින්න ආශාන් සිටියා මේ ස්ථානයේ කෙසේද පන්දුව සීමාවෙන් අඩි කිහිපයක් පිට පාතිත වන විට ලකුණු 6යි ලකුණු 6 සමගම දැන් ලකුණු පූර්ව 16 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 16යි රෙඩ් ඊගල් ක්‍රීඩකයන් අතර තිරණාත්මක තරගයක දෙවන පන්දු ආරය එවන දුරල පන්දුවක් පායිනේ පිටට පන්දුව ගමන් කළේ වයිට් පන්දුවක් ලෙසටයි දප්සර හස්සරංග විනිශ්චයකාර වංචිතයේ නියෝජනය කළා මේ දක්වනත් මාධවීක පන්දු යවන්න එවන හොඳ පන්දුවක් බ්ලොක් හෝල් දෙක පයිත කරන පන්දුව ඩ්‍රයිව් පහරක් කෙල කරා තරමක් කවක් කොන දෙසටයි පන්දුව ගමන් කළේ එක ලකුණකින් සෑහීමකට පත් වන්න සිදු වෙනවා දැන් ලකුණු පූර්ව ලකුණු හොඳ තත්ත්වයක් තිබුණා තරගයට ඉදිරියට පැමිණීමට දිවෙනවා චමුසි රත්නායක පන්දුවක් එල්ලගෙන වේගය අඩාල කරමින් එල්ල වේගය අඩාල කරමින් එල්ල කරන පන්දුවට එල්ල කරන පාර මම හිතන්නේ පන්දුවේ වේගය පිළිබඳ අනවබෝධයෙන් යුතු එල්ල කර පාරක් ශාලී වේගයෙන් පන්දු පාර එල්ල කරා නම් ඊට වඩා පන්දුව ලෝනෝප් කලාපේට ඉස්සටියලින් පන්දු රකින්නාගේ ගමන් කිරීමට නමුත් ඔහු බලාපොරොත්තු වුණාට වඩා වේගය අඩුවෙන් පන්දුව පැමිණියව බලාපොරොත්තු වුණු පහර එල්ල කිරීමට ඔහුට කැලකුණේ නැහැ ලෝනෝප් කලාපේ පන්දු රකින්න කීඩකයා පහසුට පන්දුව රැගෙන මොස්සේ රත්නායක පන්දු යොමු කරන්නට රයිට් ආවුන්ඩ් දෙක ටක්කඩ යොමු කළ පන්දුවේ වරපුල් පහරක් එල්ල කරා තරම් හොඳ කල්මැනීමක් තිබුණේ නැහැ පන්දුව ගමන් කළේ වයිට් මිඩාන් කලාපේ දෙසට එක ලකුණයි එලකුණත් සමගම දැන් ලකුණු පූර්ව බලිෂ කැඳවත් තිබෙනවා පන්දුරේ ක්‍රියාත්මක කිරීම සඳහා අනාගතයේ ශ්‍රී ලංකාවේ සෑහළු පන්දු රාමුව වර්ණවත් කිරීමට බලාපොරොත්තු වෙන ක්‍රීඩා කරන ක්‍රීඩකෙක් මම හිතන්නේ පැහැදිලි දීප්තිමත් අනාගතයක් තිබෙන ක්‍රීඩකෙක් හොඳින් පන්දුව දෝරණය කරන්නට හැකියාවක් තිබෙන පන්දු යවන්න සුදානම් පන්දු යොමු කරනවා අපිට කරුවා හමුවේ එවර කවර් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා පන්දුව කවර් කලාපේ ස්ථානගත කළේ ඩීපැක්ස්ටා කව පන්දු රකින්න ක්‍රීඩකයා දියගොස් පන්දුව රැගෙන බාර කරන යනුව දුවදී දැවියාමක ලක් වෙනවා අපේ ක්‍රීඩාලු ලිහිතොතුනි මම දැන් වේගවත් පාරක් එල්ල කරනවා පන්දුව ඇදී යනනුවන් කෝදාගොඩ පන්දුව නතර කර ගන්නවා ලකුණු පූර්විර නගිනවා ලකුණු 21 දක්වා ලකුණු 21යි ලකුණු දත්තේ මම දැන් කොට්ටාව ක්‍රීඩික පන්දුවක් යොමු කරන දකුණු තෙම්පිට හසුන ක්‍රීඩික කඩේව ලැප්ට අමෝදික ටක්කන් යොමු කළ පන්දුව ඒවර ලොෆ්ට් ඩාන්රාය පහරක් එල්ල කරනවා කවකාන දෙසින් එරන්ද සාසිදුගේ හිස්සට එහිලි ලකුණු 6යි බ්‍රේක් සාසිදු නැතිනම් සුරතල් නාමිය පැටියා යන සුරතල් නාමයෙන් ප්‍රසිද්ධතාවයක් කුසල නායක අලංකාර පහරක් එල්ල කරේ කවකාන දෙසින් ප්‍රිය ක්‍රීඩාලු ලිහිතවතුනි
විශේෂයෙන්ම ඔහුගේ ප්‍රතිසිතාවයක් කුසලන්නේ පන්දු යවන්නේ ක්ලෙසර කිසත් හෝ පමාවි හෝ පැමිණ සිය කණ්ඩායමට අවශ්‍ය ලකුණු පූර්ව ලබා දෙමින් සිටින දාබර ක්‍රීඩාලෝලී හිතෝතුනි ලකුණු තත්ත්වය වැඩි කරගෙන තිබෙන ලකුණු 27යි රෙඩිගල් ක්‍රීඩකෙන්නේ සිටිනවා හිතෝතුනි ලෝනොප් කලාපේ මම හිතන්නේ උත් ඔහුගේ කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගයකම දිරිගන්නන්නේ ක්ලෙස කෑ ගසමින් ඔහුගේ ක්‍රීඩකයන් දිරිමත් කරනවා. මම හිතන්නේ ශාලි ඉතාමත් හොඳ කලවනාකරුවෙක්ගේ ලක්ෂණ පෙන්눔 කරනවා. සත්‍යවශ්‍ය අසක පේමරතමා දුටුවගේ උදරය පිළිබඳ බැලුවා හිතෝතුනි. මම හිතන්නේ උත් බලාපොරොත්තු වෙන්නේ නැති උදරය නිරාවේ කෙසේද. යගේ සරබු දෙක ලකුණක් ලකුණු පුරණ එකතු වෙනවා. ඒකතු වන්නේ කණ්ඩායමේ උග්‍රහක දායකත්වය ලබා දුන්නා දාබර ක්‍රීඩාලෝලී හිතතුනි HK ස්පෝර්ට් අධිපතිතුමාන් කලිදු මහතානන්ව අප බොහොම ගෞරවපූර්වකව සිපත් කරනවා මේ තරග මාලාවේ කුසලාන සඳහා අනුග්‍රහකත්වය ලබා දෙන ආයතනයේ ගරු අධිපතිතුමාන් නුවන් බෝධික මහතානන් අප බොහොම ගෞරවපූර්වකව සිපත් කරනවා මේ තරග මාලාව දැක බලා ගන්න ඔහු පැමිණියා ඔහු අලුතින්ම නිර්මාණය කළ ක්‍රිකට් පිටි රැගෙන පැමිණියා මිනිත්තු 12ක් දැන් අවසන් වී තිබෙනවා අනුවන් ශශිමාල් මේ පන්දු වාරේ ක්‍රියාත්මක කරන මොහොතක් තුළ පිත්තේ පිටාග්‍රේ වැදුණු පන්දුව දිව යනවා. එක ලකුණක් පවනයි. දෙවන ලකුණ දිව යාමේදී කඩුල්ලක් ක්‍රීඩා පිළිවෙලට යන ලකුණු 29ක් ලබා ගන්නවා. තරගයේ ජයග්‍රහණය කිරීමට නම් කොට්ටාව ක්‍රීඩකයන් පන්දු 20යි ලකුණු 30යි ඉලක්කය අවසන් පූර්වට එදුරුගුළු ඉවර කර ගන්නා තෙවන කණ්ඩායම බවට පත් වීමට සාදු පහසු ඉලක්කයක්. තරගයේ ජයග්‍රහණය කිරීමට නම් දැන් තරගයේ දෙසට හැදෙමු. දැන් තරගයේ ආරම්භ කරන සූදානම් ලකුණු 30ක ඉලක්කයක් හබා යා යුතුයි තරගයේ ජය ගන්නට විනිශ්චයකාර බෞද්ධුන්ට කැදවා තිබෙනවා. මල්ලි බෝල් කරන්න කවුද මල්ලි? මදුබාල් කැදවා තිබෙන ප්‍රථම බාල් උඩ පන්දුවක් රැ ගන්නවා යනුව නුවන් චානුක කෝදා ගොඩ ගෝල්ඩන් ඩක් අවස්ථාවකට මුහුණ දුන්නේ නුවන් කෝදාගොඩ මුහුණ දුන් පෙතුම පන්දුවටම දෙවි ගියා මෙන්න මෙතනයි ප්‍රශ්නාර්ථ තිබෙන්නේ නුවන් ශශිමාල් මන්ද මුල්ම පන්දුව කඩුලක් බින්ද වැටීම සමගම කොට්ටාව එලිගන්ස් කර්ටකින්ගේ මානසික ඒකාග්‍රතාවය තරමක් පහළ බසින්නට තිබෙනවා මන්ද ලකුණු පන්දවන්නේ මේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර වේදිකාලයෙන් අධ්‍යාපන අධිකරණයක් දක්වනවා මම හිතන්නේ නිරන්ද සසිප්‍රිය තාමත් ප්‍රබල පිටිකරුවෙක්. ඔහුගේ පිත්ත ක්‍රීඩා අවශ්‍ය කරන මොහොතේම ක්‍රීඩා කරන පිටිකරු ආදර්ශනීය හුක් පාරක් එල්ල කරනවා. කෙටි පන්දු දුටු විගස පසුපස පාදන ගොස් අලංකාර පන්දු පාර ඩිපිස් කාලේ කලාපුරදී නිරන්ද සසිප්‍රිය මම තරග වෙනස් කරා. ශාලික ඕනෑ තරම් අවස්ථාවලදී තරග වෙනස් කරන්නට ඕන අවස්ථාවකද පැමිණ තරග වෙනස් කරන පිටිකරුවෙක් මේ ක්‍රීඩකයා තමාට ලබා දෙන්නේ කුමන ස්ථානයේද ඒ ස්ථානයේ පැමිණ කණ්ඩායම වෙනුවෙන් වගකීම මනා ලෙස සිටු කරන ක්‍රීඩකයා වරත් අලංකාර පන්දු පහර පන්දු ඇදී යන ඩීප් එක්ස්ට්‍රා කව කලාපට එවර එක ලකුණු 7යි පන්දුර පහර දෙමින් සිටින කොට්ටාව ක්‍රීඩකයන් තවත් ලකුණු වමතින් පිටහසුන ක්‍රීඩකයා රත්නායක සුදනා පන්දුව පිළිගන්නට රත්නායක එවර පොල් පහරක් එල්ල කඩ උත්සාහ දැරුවේ සුලං හමන දිසාවට පහරක් එල්ල කරේ මේ පහර පිටේ දැවටු නම් බොහෝ විට ක්‍රීඩා ප්‍රධාන ලකුණු පූර්ව පන්දුවට පහ දෙන ක්‍රීඩකින් කොට්ටාවේ දිගස් ක්‍රීඩකින් එවර හොඳ පන්දුවක්. ඉතාමත් හොඳ පන්දුවක් පිටතට තරම පහතින් පන්දුව ගමන් කළේ චෝය තවත් ලකුණු 23ක් අවශ්‍යයි. පන්දු 15ක් තුළ මේ තරගයේ ජය ගන්න එක් පන්දු වාරයක් තුළ සාමාන්‍ය ලකුණු 8කට සමාන දල තිබෙනවා. දකුණත් පන්දු පිටිකරු ආර දෙවිල රයිනම් රවුන්ඩ් එකට කරේනන්ද සසිප්‍රියට විදුලි වේගෙන් ක්‍රියාත්මක කරන පන්දුව රැගෙන කඩුල්ලට එල්ල කරනවා. කඩුල්ලේ වැදුනා නම් ආසන්න අවස්ථාවක්. එක ලකුණු පූර්වට දැන් පන්දු 14යි ලකුණු 22 ඉලක්කයේ තරගයේ ජයග්‍රහණය කිරීම චමෝස් විරත්නායක තිරනවාතන්පල බවට කොට්ටාව එලිගස් ක්‍රීඩකයන් පත් කරගෙන තිබෙනවා. ඒ වරදාර්ශනීය පන්දු පාරක් එල්ල කරනවා. පන්දු ඇද යනවා ලෝනොන් කලාපුරට දෙවන්ත ලකුණක් ලබා ගන්නවා චමෝත්ගේ පිත්තේ. අලංකාර ලබ්ඩාන් රයි පහරක් එල්ල කරා ෆුල්ලෙන් තිපත් කළ අද පන්දුව මෑන විනිස්ථානගත කළ පන්දුව පිළිබඳ හොඳ අවබෝධයක් තිබුණා. කල්මෑනීම ඉතාමත්ම හොඳ තත්ත්වයක තිබුණා චමෝස් විරත්නායකගේ අනුව. දැන් ලකුණු පූර්ව ඉහළ නැංවී තිබෙනවා අපේ ක්‍රීඩාලෝලී හිතතුනේ ලකුණු 14 දක්වා වැඩි කරගෙන තිබෙනවා ප්‍රධාන ලකුණු පූර්ව සුතනා ව්‍යාලි එවරත් ලොෆ්ටට අප්‍රාය පහර එල්ල කරනවා වයිඩ් ලාන් ඔෆ් දී බැක්ස්ටා කවද ලකුණු 6යි මනරම් මනස්කාන්ත පහරක් එල්ල කරේ පන්දුව පතිත වෙන ස්ථානයට පිටගෙන ආව ඔහුගේ පාද චලනය ඉතාමත් හොඳින් තිබුණා මේ පහර තුළ. මෙන්න මේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාද චලනය ඉතාමත් වැදගත් කාරණාවක්. පන්දුව පතිත වෙන ස්ථානයේ මැනවින් සිය පාදයේ ගෙනවිත් එල්ල කරන ලොෆ්ටට අප්‍රාය පහර දී බැක්ස්ටා කවල් වයිඩ් ලාන් ඔෆ් ලකුණු 6යි දැන් ලකුණු 20යි ප්‍රධාන ලකුණු පූර්ව. ඒවර දුරවල පන්දුවක්. දැන් තරගයේ මුළු මොනින්ම පීඩනේ පන්දු යවන්නන් සතු වී තිබෙන අනුවක්.
අනිවාර්යයෙන්ම මේ වෙනුවට තරගයේ සින්න කොට්ටා ක්‍රීඩකයන් තවත් ලකුණු 9ක් පමණ උන්ට අවශ්‍ය වන්නේ මේ තරගයේ ජයග්‍රහණයක. දැවි යනවා එවර. චමොස් සිරත්නායක මෙතෙක් වෙලා හොඳින් පන්දුර පහර දෙමින් සිටි ක්‍රීඩකයා එවර ඌ බලාපොරොත්තු වුණාට වඩා වේගෙන් පන්දුව පැමිණියා. ශාලි එක්වරම මම හිතන්නේ ඉතාම අලස ආකාරයේ පන්දු පහරක් කරමා සා දුටුවේ චමොත්ගෙන් මෙවැනි ආකාරයේ පන්දු පහරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ නමුත් චමොත් සිරත්නායක ක්‍රීඩා පිටින් ඉවත් මුල් ලකුණු ප්‍රමාණය ලකුණු 21ක් වෙනුවට දැන් ලකුණු 9ක් අවශ්‍යයි තවත් පන්දු 11ක් තුලදී. ලකුණු 9 කිලක්යක් හඹා ඇතු තරගයේ ජයගන්න සම චමුස්සි රත්නායක ලොබ්න ක්‍රීඩකයා මේ දකුණු අපේතිකරුවා කෝදාගොඩ හමුවේ ඒවර දර්ශනීය පුල් පහරක් එල්ල කරනවා පන්දුව නතර කරන්න හැකියාවක් නැහැ. ලකුණු 6යි ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි. නොවන් කෝදාගොඩගේ දැවියාමේ අනතුරුව චමුස්සි රත්නායකගේ දැවියාමේ අනතුරුව නාලින් කෝදාගොඩ ක්‍රීඩා පීඨ සම්බන්ධ වේ. ක්‍රිකට් ක්‍රීඩාවේ අයමලු සම්බන්ධතා බොහෝ විට දැක තිබෙනවා. නාලින් කෝදාගොඩ නොවන් කෝදාගනා දකුණු තෙපේ තහසන ක්‍රීඩකයා සස්විප්‍රිය හමුවේ ඒවාර අලංකාර කවර් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරනවා පිටේ ඉඳ මදක් පිටින් පතට කරලාද පන්දුව මැනවින් කවර් ඩ්‍රයිව් පහරක් කෙල්ල කරා ඩීප් කවර් පන්දුව රකින්න ක්‍රීඩකයාගේ හිසට එලේ ලකුණු 6යි දැන් රෙඩිගල් කොටාවේ එලිගන්ස් ගනුදෙනු පීරා ගත්තා නුවන් ශෂිමාල් තරගයේ ජයගත්තේ කොටාවේ එලිගන්ස් ක්‍රීඩකයින් ටැංගෝ ප්‍රින්ස් ක්‍රීඩකයින් සහ වෙන